K+ ශූෆයා 2026 දකුණු ආසියාවේ ලොකුම පාවාහන එකතුව. ඊය පටන් ගත්ත ශූෆයා එක ඒ කියන්නේ අගෝස්තු 7 වෙනිදා 30 වෙනිදා වෙනකම්ම තියෙනවා ඔයගොල්ලන්ට ගිහින් ගන්න පුළුවන්. ටිකට් එකක් වෙන රුපියල් 50යි. රුපියල් 50යි ටිකට් එක අරගෙන මෙන්න මේ ලොකු සපත්තුව ගාව ඉඳලා සෙල්ෆි එකක් අහලා ඔයාගේ Facebook එකට දැම්මොතින් ඒගොල්ලන්ව ටැග් කරලා ටැග් දිනා ගන්නත් අවස්ථාවක් තියෙනවා. සුපුරුදු විදිහටම මේ හෝල් එක පිරෙන්නම සපත්තු සෙරෙප්පු බෑග් බෙල්ට් මේස් මේ හැම දේම ඔයාට ගන්න තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න ශූෆයා එකේ විශේෂයෙන්ම දැනගන්න ඕන දේවල් ටික මං සැරින් සැරේ කියනවා මං එක දිගට කියන්න නැහැ මොකද මං කතා කරනවා වැඩි වගේ කියලා සමහරුන්ට දැනෙන්න පුළුවන්නේ. අන්න ඒක හින්දා බලන්න රුපියල් 690 විතර ඉඳන් ඔයාට ගන්න පුළුවන් විවිධ වර්ගයේ පාවහන් තියෙනවා. මේ වීඩියෝ එකේ මම පෙන්නලා තියෙන්නේ මේ හෝල් එකේ තියෙන සපත්තු සෙරෙප්පු වලින් භාගයකටත් වඩා අඩුවෙන්. මොකද ඒ තරම් ලොකු ප්‍රමාණයක් වීඩියෝ කරගන්න බෑ. මේ තියෙන්නේ චූටි ක්ලිප්ස් ගොඩාක් එකතු කරලා. එහෙම නොවුනොත් ඔයාට මට මේ ටිකවත් පෙන්වන්න බෑ. මේ වීඩියෝ එකත් විනාඩි 20කට වඩා දිගයි. ඒ වගේම මේ වීඩියෝ එකේ මම පුළුවන් තරම් ඩිසයින් ඔයාලට පෙන්නනවා. විශේෂයෙන්ම වීඩියෝ එක මං කොටස් කරලා තියෙන්නේ ලේඩීස් ටික, ජෙන්ට්ස් ටික, බෑග්ස්, කිඩ්ස් විදිහට. ඒක නිසා ඒ වගේම ඊට පස්සේ අනිත් ඇක්සසරීස්. ඒක හින්දා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. එහෙම නොවුනොත් ඔයාලට එක කොටස් වල තියෙන දේවල් මග ඇරෙන්න පුළුවන්. අනිත් විශේෂම කාරණාව තමයි ඕගනයිසිං ටීම් එක හරිම ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා මේ වැඩේ. දවස් 20කටත් එහා දෙන හින්දා මේ හැම ටේබල් එකම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම ඩිසයින් එකකට අදාළ සපත්තු, සෙරෙප්පු, හීල්ස්, කෝට් ෂූස්, බූට්ස් ඒ මොනවාම හරි. ඉතින් ඒ ඩිසයින් එකට අදාළ ෂූස් සපත්තු සෙරෙප්පු ඔක්කොම ගාන්න පිළිවෙලකට ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ඒවා එකම ප්‍රයිස් රේන්ජ් එක නම් යන්නේ අදාළ ප්‍රයිස් එක ලොකු බෝඩ් එක ගහලා තියෙනවා මේ වීඩියෝ එකේ මුල ඉඳන් අගටම ඒ මිල ගණන් සඳහන් කරලා තියෙන බෝඩ් එක පේන විදිහට තමයි මම පුළුවන් තරම් වීඩියෝස් අරගෙන තියෙන්නේ. සමහර ටේබල් වල විතරක් එහෙම ප්‍රයිස් බෝඩ් එකක් නැති ඒවා තියෙනවා. ඒවයේ ගොඩක් වෙලාවට ඩිසයින් කිහිපයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ස්ටොක් එකක් නැති ඒවා වගේ ඩිසයින් කිහිපයක් දාලා තියෙනවා එකම ටේබල් එක. එතකොට ඒවා එකින් එක ප්‍රයිසස් වෙනස් වෙන නිසා තමයි එහෙම එක ප්‍රයිස් බෝඩ් එකක් දාලා නැත්තේ. ඒ වගේම තමයි එල්ලලා තියෙන ඒවත් එක වර්ගවලට එක කලර්ස් වලට වෙන වෙනම ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා. ඉන්න කීප දෙනයි වුණාට ඕගනයිසින් ටීම් එක හරිම ලස්සනට ඒ වැඩේ කරනවා. ඉතින් ඔයගොල්ලොත් යනකොට පුංචි ඉල්ලීමක් තියෙනවා. මේක ටික දවසක් යනකොට වෙනවා. මොකද මම මේ යන 3 වෙනි අවුරුද්ද, මං ගියපු 3 වෙනි අවුරුද්ද. සාමාන්‍යයෙන් ඔය තියෙන දවස් 20 ඇතුලේ දෙපාරක් හෝ තුන් පාරක් මම මේකට යවෙනවා. ඒක නිසා දන්න දෙයක් කියන්නේ ගොඩාක් වෙලාවට තව ටික දවසක් යනකොට මේ දෙවෙනි දවසනේ සෙනග වැඩි ඔය තියෙන සපත්තු සෙරෙප්පු කලවම් වෙනවා. මේ ලස්සන්ට එක මේස් එක තියෙන ඒවා වෙන මේසකින් එක දෙක හැම හොයාගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ ගන්නවා නම් ඒ ගන්න දේ හදිස්සියේ හරි මගදී මේක ඕන නෑ කියලා හිතුනොතින්
ඕගනයිසින් ටීම් එකේ ඉන්න ස්ටාෆ් එකේ කාට හරි දෙන්න එක ඒගොල්ලු අදාළ තැනින් තියයි. මොකද එහෙම නොවනොත් ඇත්තටම ඒක හොයාගන්න අමාරුයි තැන් තැන්වල ගිහිල්ලා සමහර වෙලාවට ඒ සයිස් එක ඒ වෙලා එතන තියෙන එකම සයිස් එක හොයන කෙනාට ඒ සයිස් එක හොයන්න විදිහක් නෑ තව කෙනෙක් එක වෙන තැනකගෙන හින්දාලා ඒක නිසා හෙම කරන්න එපා ඇත්තරම එතකොට අපි හැමෝටම පහසුයි මොකද මගේ අදක විඳ සමහර වෙලාවට සමහර තැන්වල අපට හම්බෙන මොකක් හරි පාටක් හරි සයිස එකක් හරි එකම එක අන්තිම දවස්සෙනකොට පොඩ්ඩක් මේක ස්ටොක් එක ඉවර වෙනවානේ එතකොට ඒ දවස්සල හම්බෙන්නේ එහෙම එකක් දෙකක් හම්බෙන වෙලාවල් තියෙනවා හැබැයි පලවෙනි වටේ ගිහිල්ලා දෙවැනි වටේ ඒක ගන්නනකොට ඒ එතන නෑ එවනට වෙන්න තැනක තියෙනවා අන්න ඒක හින්දා මේ බලන්න අයත්‍ර කියන බලන්න මේ ලබූ කලක්ෂණ එක මම එක වෙන කොහෙවත් දැකලනෑ මෙතන තමයි දැක්කේ ලබූබූස්ලට ආදරය කරන කට්ටියට ඔන්න ලබූබු සැරප්පු දෙකක් ගන්න පුලන් තමන් කැමති පාටකින් උපැල් 590යි වෙන්නේ පාට ගොඩාක් තියෙනවා මහිතන පාට හතක් විතර තියෙන එක නිසා ගන්න පුළන් අනි විශේෂමදේ සෙරෙප්පු දෙකක් කියන්නේ ගෙදරට දාන්න ගමනකට බිමනකට දාන්න ඉස්කෝලට දාන්න යාලෝ හම්බෙන්න අද දාන්න පාටියහෙකට දාන්න වෙඩින්න එකට දාන්න ඔෆිස් දාන්න හැම ජාතියම සෙරපු දෙක ඉදම් කෝට්චූස එක බූඩ් දෙක ඩෙක්ෂූස් දෙක වෙනකම් ඕනම වර්ගයක සෙරපු දෙකක් සපත්තු දෙකක් ඔයාට මෙතනින් ගන්න පුළුවන් කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයටත් එසේමයි සෙරෙප්පු දෙකේ ඉදං ඔෆිෂූස් එක ජිම්ෂූස් එක වෙනකං මෙතනින් ගන්න පුළුවන් මං මේ පිළිවෙලට පෙන්න්න ඕන් නිසාම තමයි තැනින් තැනින් වීඩියෝ කලිප් ටිකක් අරගෙන ප්‍රයිසස් පේන විදිහට ඩිසයින් පේන විදිහට ලේඩීස් ජෙන්ස් බෑග්ස් විදිහට වෙන් කල්ලා වීඩියෝ එක හැදුවේ මොකද එතකොට වාලට බලාගන්න පුළ නිසා නිවාරෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න එම නැත්තං ඔගොලන්ට අතරමගදි මිස්සන්න පුළුවන් මේ තියෙන දේවල් ටික
ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකං අනිවාර්යයෙන්ම බලන්න ඕනි. එහෙම නැත්නම් ගොඩක් දේවල් ඔයාලට මගහැරෙන්න පුළුවන්. මොකද මම මුලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එක කොටස් කරලා තියෙන්නේ ladies gents bags and අනිත් accessories විදිහට ඒ වගේම kids item ටිකත්. ජෙන්ස් කලෙක්ෂන් එකේ මේ පාර ගොඩක් ලොකු ජෙනුවන් ලෙදර් කලෙක්ෂන් එකක් තියෙනවා. කලින්ම තවල්වලට වඩා ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. විශේෂයෙන්ම අලුත් ඩිසයින්. පහුගේ වතාවල් දෙකට වඩා ගොඩක් වෙනස් ඩිසයින් ලේඩිස් ජෙන්ස් කිඩ්ස් මේ හැම සෙක්ෂන් එකකටම එකතු වෙලා තිබුණා. ඒ වගේම මං හිතන්නේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් ටිකකුත් මේ පාර අලුතෙන් ඉන්නවා. ඒක නිසා ඔයාලා විශේෂයෙන් ජෙනුවන් ලෙදර්ස් වලට ආදරය කරන කට්ටිය ඉන්නවා නම් කැමති කට්ටිය ඉන්නවා නම් ඔයාලට ඔයාලා කැමති විදිහේ කැමති ඩිසයින් එකකින් ජෙනුවන් ලෙදර් ෂූස් දෙකක් කම්ෆර්ටබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් K+ ෂූ ෆෙයා එකට ආවොතින්. අද දෙවනි දවස කියලා නෑ ගොඩාක් කට්ටිය හිටියා. ඒ වගේම ජෙනුවන් ලෙදර් ෂූස් විතරක් නෙවෙයි බෙල්ට් තියෙනවා, පර්ස් තියෙනවා, ඒ හැමදේමත් තියෙනවා. ඒ වගේම බෑග්ස් පිරිමි අයටත් බෑග්ස් ඔයගොල්ලන්ට අවශ්‍යතාවයේ හැටියට බෑග් එකක් තෝරලා ගන්න පුළුවන්. ට්‍රැවලින් බෑග්, ලැප්ටොප් බෑග්, ඒ වගේ හැමදේමත් තියෙනවා. ලේඩිස් සෙක්ෂන් එක වගේම තමයි ජෙන්ට්ස් සෙක්ෂන් එකේ බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මම මේ පෙන්නන්නේ. ලේඩිස් සෙක්ෂන් එකේ නම් මං සාමාන්‍යයෙන් මුල මැද අග කව වෙන විදිහට පුළුවන් තරම් ටිකක් පෙන්නුවා. හැබැයි ජෙන්ට්ස් සෙක්ෂන් එකේ මේ මුළු ටික මුල් හරිය තියෙන ටික විතරයි. ඊටු ටිකට මං ගියේ නෑ. මොකද මේ ඒ තරම් ලොකු ප්‍රදේශයක් තියෙනවා. එහෙම කව කරන්න බෑ. මේ තියෙන්නේ චූටි ක්ලිප්ස් ටිකක් අරගෙන තමයි මේ ටික මං ඔයාලට පෙන්නන්නේ. මේකටත් මට පැය දෙකක් විතර ගියා. පැය දෙකක විතර වීඩියෝ එකක් තමයි පැය භාගයකින් මං ඔයාලට පෙන්නන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට ප්‍රයිසස් බලාගන්න තියෙනවා. ඒ ටේබල් වල තියෙන ඩිසයින් බලාගන්න තියෙනවා. යන්න කලින්ම අදහසක් අරගෙන යන්න පුළුවන්. මට මෙන්න මේ සපත්තු දෙක ගන්න පුළුවන් මෙන්න මේ ගානට කියලා. ඒක නිසා ඔයගොල්ලෝ යන්න ටිකක් සෙනග වැඩි. ඒක අමතක කරන්න එපා. මොකද අවුරුද්දක් මේ මුල් මාස ටිකම බලාගෙන ඉඳලා මේකට එන අය ඉන්නවා. පුරුදු විදිහට පහුගිය අවුරුදු දෙකේම ඇවිල්ලා තුන්වෙනි අවුරුද්දටත් එන කට්ටිය ඉන්නවා. බුක් ෆෙයා එක වගේ තමයි දැන් ෂූ ෆෙයා එකත් එනකන් බලාගෙන ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. එහෙම නැතුව අලුතෙන් යන කෙනෙකුට තමයි මේ පණිවිඩය කිව්වේ. මේක උදේ 10 ඉඳන් රෑ 10 වෙනකන් තියෙනවා. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තමයි තියෙන්නේ. SLECC එකේ ලේක් හවුස් එක ඉස්සරහා. දන්නේ නැති කෙනෙකුට කිව්වේ බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තරම්. ඒක නිසා ඔයගොල්ලන්ට නිදහස වෙලාව තියෙන වෙලාවක දඩබඩ ගාලා කලබලේ ගිහින් අරගෙන ඉන්න බෑ. එහෙම කලබලේ ගිහිල්ලා අරගෙන ගිහිල්ලා තෝරන්න වෙලාව මදි. ඒක නිසා වෙලාව තියෙන විදිහට වෙලාව හදාගෙන යන්න. නිවාඩු දවස්වල ටිකක් සෙනඟ වැඩි වෙයි. සතිය දවස්වල කියලාත් වෙනසක් නෑ. හැබැයි ඔයාලට ඊගව අවුරුද්ද වෙනකම්ම දාන්න සපත්තු සෙරප්පු අනිවාර්යෙන් අරගෙන එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බෑග් රුපියල් 1550න් මේ පටන් ගන්න බෑග්ස් ටික මම මේ කියන්නේ මම වීඩියෝ කරපු තැන්වල තිබ්බ ඒවයි ප්‍රයිසස් විතරයි. මම බෑග් තියෙන ටිකේ වීඩියෝ එකේ ප්‍රයිසස් ටිකක් කියාගෙන යනවා. මොකද මේවා බෑග් එකින් එක ප්‍රයිසස් බලන්න ඕන නිසා. මෙතන තියෙන ගොඩාක් ඒවා රුපියල් 1550 ඒවා හරිම ලස්සන කියුට් බෑග් කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. වර්ග කීපයක් ඔය මින් බෑග්, ඊට පස්සේ මේක තව බ්‍රෑන්ඩ් එකක්, ඒ වගේ හරිම ලස්සන බෑග්ස් තියෙනවා. ඊට පස්සේ රුපියල් 7000 8000 වෙනකම් බ්‍රෑන්ඩඩ් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩඩ් වගේ බෑග්සුත් ඔයාට මෙතනින් ගන්න පුළුවන්. ඒක නිසා හැම විදිහකම බෑග් එකත් සාමාන්‍යයෙන් නිකන් ගමනට බිමනකට වෙඩින් එකට අරගෙන යන්න පර්ස් එකක්, පාටි එකට අරගෙන යන්න පර්ස් එකක්, ඩේ අවුට් එකකට යන්න පුළුවන් විදිහේ පර්ස් එකක්, ඒ වගේ හැමදේම මෙතන තියෙනවා. සපත්තු සෙරප්පු විතරක් නෙවෙයි අනිත් බෑග් වල පවා එහෙම වර්ගීකරණයක් එක්ක තියෙනවා. බෑග් වල ලෙදර් කලෙක්ෂන් එකක් තියෙනවා. පං වගේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි කලෙක්ෂන් එකක් තියෙනවා. පං, ගෝනි, ඒ වගේ දේවල් වලින්. ඉතින් ඒ නිසා ඔයාට ඕනම කැමති විදිහේ බෑග් එකක් තෝරගන්න පුළුවන්. මේ වීඩියෝස් ගොඩාක් ඒවා මම ගන්න ටිකක් බයයි. මොකද මං හරි කැමති වීඩියෝස් කරනකොට අනිත් අයගේ පෞද්ගලිකත්වයට බාධාවක් නොවන විදිහට ගන්න. ඒ නිසා අයිටම්ස් විතරයි මම පෙන්නන්නේ. හිටපු ගමන් වීඩියෝ එක හෙල්ලුනොත් එහෙම වැඩි ගණන් ගන්න එපා. මොකද මම පුළුවන් තරම් උත්සාහ කරනවා ගොඩක් කට්ටිය ගැවසෙන තැනක නම් ඒ අයව නොපෙනෙන විදිහට වීඩියෝ කරන්න. මොකද කියන්න බෑ සමහර කෙනෙක් එහෙම පේනවට අකමැති වෙන්න පුළුවන්. සහ මම මගේ ඒතික්ස් විදිහට මම තියාගෙන ඉන්නවා මං අනිත් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ කියන එක. ඒ නිසා
එහෙම පුංචි කලබ ගෑනි වුණෝතින් වැඩිය හිතන්න එපා. මං අනිත් අගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන නිසා තමයි සමහරලාට ටක්ගාලා චඩි වීඩියෝ කලිප් එකක් විතරක් ඇට් කල තියන්නේ කවරුහර හිටියෝතින් මගේ කොල්ලඟ පේන විදිහට වීඩියෝස් ගන්න නෑ මේ තියන්නේ තව කිව් බෑග එකක් මේ හරිම ලස්සන ඒකන ටික කර පත්‍ර බෝධ ලැක හෙමුණත් දාගෙන යන්න පුළුවන් ඒකත් 1500 ගානක් 1590 වගේ කලින් පෙනුප එක 1550යි ඒ විදිහට එක විදිහේව තියෙන තව ලොකු බෑක්ස් කැමති කට්ටියට ලොකු බෑක්ස් තියෙනවා අම්මලාට හරියනයව තියෙනවා ඔෆිස් ගෙනියන් හරියනයව තියෙනවා ට්‍රිප් එකක් යන්න හරියනයව තියෙනවා ට්‍රවල් කරන්න හරියනයව තියෙනවා ඉතින් කැමති විදිහක සපතු දෙකක් සරපු දෙකක් විතරක් නෙවේ කැමති විදිහක බෑග එකක් තෝරගන්නත් ඔයාට කේපලස් ශෝෆයා 2026ට ගියෝතින් පුළුවන් තව දවස් ගොඩා පිතුර වෙලා තියෙනවා ඉතින් වෙලවක් හදාගෙන අනිවාර්යයෙන්ම ගිහිල්ලා එන්න බෑග්ටික තාමිවර නෑ මංකිව්වනේ මං මේ පෙන්නන්නේ ශුපෑයගේ තියෙන ඒවයෙන් භාගකටත් වඩා අඩුවේ බොහොම පුංචි පුංචි තැන්වලින් මට ලේසි පහසු තැන්වලින් විතරක් වීඩියෝ සර්ගෙන් තමා මම මේ පෙන්න්න එතකොට ඔගොල්ල හිතා ගන්න යාලට ගිහිල්ල බලලා තෝරගන්න කොච්චර දේවල් තියෙනවද කියලා ලෙද බෑග්ස් තියෙනවා ලෙද බෑග්ස්වල්ට ආසයට ඒවත් තියෙනවා ඊට පස්සේ අය කියන්න ඕනි ඔයාලා යනකොට ගන්න ටිකට් එක රුපියල් 50ක ටිකට් එකක් ඒ ටිකට් ටිකට් එකෙන් දිනුම් ගැදීමක් කරනවා සුපුරුදු විදිහටම ඔගේ අවුරුදුවල ගිය කට්ටිය දන්නවා එක ඔගොල්ලන්ට තියෙන්නේ ටිකට් එක යනකොට මෙතන තියෙනවා බොක්ස එකක් ඔයාගේ නම ගම ෆෝන් නම්බර එක ටික ලියලා බොක්ස එකට දාන්න
සාමාන්‍යෙන් එගොල්ලෝ අනවස් කරනවා තාව විනාඩි 15කින් දිනුම් ඇදීමක් කරනවා හෙම කියලා ඒ විදිහට එක ඇතුළෙම දිනුම් ඇදීමක් කල්ලා එතන හිටියොතින් සහ හෙමන වුනත් ඔගොල්ලන්ට අදාළ තෑගි මුදල හරි තෑගි මුදලක් නෙවෙයි මොකක් හරි අදාළ තෑග්ග දෙනවා ඔන්න හොම තමයි විස්තර අංකවන බෑග්වලත් පර්සකට වෙනකං තියෙනවා කියලා ඉට පස්ස මේ පාර ලොක කිඩ්ස් කලෙක්ෂණ එකක් තිබ්බා සාමාන්‍යෙන් පුංචි බාලට නිකං කැශුවල් දාන තැන ඉදක් ස්කූල් ෂූ එක වෙනකං කිඩ්ස් කලෙක්ෂණ එකක් තිබ්බා ඒක නිසා ඔයාලට මුළු පවුලටම සපත්තු සැරපු ගන්න පුළුවන් ඒවගේම මම කොල්ලන්ගේ ගියවුරුද්ධමට ඊට කලින් අවුරුද්ධ මතකන ගවරුද්ධ නදකපු විශේෂම දේ තමයි අර ඩොක්ට වෝක් කියලා බ්‍රෑන්ඩ් හෙකින් දානවා සාමාන්‍යෙන් ඔය යටිපතුල් එහෙම රිදනයට සමහර සැරපුදාගෙන ඇවිදින්න බැරියට විශේෂෙන් අපේ වැඩිහිටියන්ට අපේ අම්මලාට එහෙම දාන්න පුළුවන් ඒවා එක කාන්තා පිරිමි දෙපාර්ශවයටම තියෙනවා එක හරිම කොම්ෆර්ටබල් ස්ලිපර්ස් දෙකක් අන්න ඒ වගේ විශේෂ ඒවත් තියෙනවා මේ තියෙන්නේ ස්කූල් සපත්තු මේ තියෙන පුංචායගේ කැශුවල් වෑස් එක නිසා ඔයාලට හැම දෙයක්ම ගන්න පුළුවන් මෙතැන්ට ගිහිල්ලා බලලා තෝරලා ඔයාට ඕන දේවල් ගන්න ඊට පස්සේ තව තියෙනවා මං එක්මට කියල ඉවර කරන්න ඉතුරටි කෝගොල්ල වීඩියෝ එක බලන්න ට්‍රවලින් බෑග්ස් තියෙනවා මේස් තියෙනවා ට්‍රවලින් බෑග් පුංචිම එක ඉන්න සාමාන්‍යෙන් රුපියල් 5000 ඉඳන් 8000කට විතර ඔයාට ලොකු ලගේජ එකක් ගන්න පුළුවන් ලගේජ් බෑග එකක් 5000කට සාමාන්‍ය ප්‍රමාණය එකක් ලොකු එකක් රුපියල් 8000කට විතර ගොඩක් ලොකු ලගේජ් බෑග එකක් ගන්න පුළුවන් K+ ෂෝෆයා එකට 2026ට ආවොතින් ඊට පස්සේ මේස් තියෙනවා මේස් විශේෂය මම මේ ගොල්ලන්ගේ මේසස් වලට ගොඩාක් කැමති මොකද කොටන් මේස් තියෙන්නේ ඒවගේම බැම්බ සොක්ස් තියෙනවා බැම්බ සොක්ස් කියල කියන අපේ කකුල්වලට හරිම සනීපයි හරිම පහසුයි සාමාන්‍යෙන් අප වගේ ගර්ම කලාපිය රටවල්ලලායට කොටන් බැම්බෝ ලිනන් වගේ මැටීරියල් කියන්නේ අඳන්න බොහොම සුව පහසු මැටීරියල් සිතින් සොක්ස් කියන විශේෂෙන් මේ රස්න කාලෙට කකුල් දෙක දවල් දවසම වැහිලා තියෙනවනම් කම්ෆටබල් සොක්ස් දෙකක් අනිවාර්යයි ඉතින් ඔයාට බැම්බෝ කොටන් සොක්ස් ගන්න පුළුවන් කිව්ව වගේම ට්‍රවල් බාග් ගන්න පුළුවන් මහන්සී කියලා හිතුනොතින් මේකින් එලියට ගියාට පස්සේ කන්න බොන්න තියෙනවා කාලා බීලා බොහොම නිදහසේ එන්න පුළුවන් ඉතින් ඔන්න ඔහොම තමයි K+ ෂූෆයා එකේ විස්තර යන්න ගිහිල්ල බලන්න ඔයාලට කැමති ඔයාලා හොයන විදිහේ ෂූස් දෙකක් තියෙනවද බෑග් එකක් තියෙනවද පොඩි බබාලට ගන්න ඕන දේවල් තියෙනවද ඒ දේවල් ගන්න පුළුවන් ඔයාට කම්ෆර්ටබල් ප්‍රයිස් වලට අද දෙවනි දවස තව දවස් ගානක් ඉස්සරහට තියෙනවා මේ මාසෙ 30 වෙනිදා වෙනකන් ෂූෆයා එක තියෙනවා ඉතින් මේ ඔයාලට ෂවුට් අවුට් එකක් කරේ ගිහිල්ලා බලන්න ඔයගලන්ට විස්තර දැනගන්න එහෙනම් K+ ෂූෆයා දකුණු ආසියාවේ විශාලතම පාවහන් ප්‍රදර්ශනය 2026 ඔන්න ඔහොම තමයි විස්තර කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තියෙන්නේ SLECC එකේ ලේකවුස් එක ඉස්සරහා උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් තියෙනවා අගෝස්තු 7 වෙනිදා ඉඳන් අගෝස්තු 30 වෙනකම්ම එහෙනම් ඔයගලන්ට ඕන දේවල් පරිස්සමෙන් ගිහිල්ලා බලලා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා මේ වගේ විශේෂ අවස්ථාවල් පටන් ගත්ත ගමන් අනිවාර්යෙන් මම ඔයාට කියනවා එහෙනම් අදට ගිහින් එන්නම්